Terus lagi ya. Ada situ. අපේ මේ දැන් අර මේ සජිනාගේ බර්ත්ඩේ පාටි එක ගැන කියන අපි මේ තෑගි අරන් යන්නේ. බර්ත්ඩේ ගර්ල් කෝ? බර්ත්ඩේ ගර්ල්. Happy birthday to you. Thank you. අම්මේ බර්ත්ඩේ ගර්ල්. අඩෝ. උඹ එනවා කියලා දන්නවද? Happy birthday to you. තෑගි නෑ අක්කි සල්ලි නෑ. අනේ ඔව් අප්පා. මොකද අත්තේ? ඒක ලොකු හැන්දක් ඕනේ නේද? ලොකු හැන්දක් හොයලා සුදු හැන්දක් ගන්න. නේ දෙක වෙනවා. හට්ටයක් දාලා යන්න. පොත්තු දාලා අමිනා හිරු හැන්ද කරපම්. කණ්ඩක් සසයි. මේ ඩෙවල් දාගන්න ඕක කරේ. එතකොට මේ ෆෘට් ජූස් නේ. දාපන්කෝ. සිරිපාති වෙත්තේ කිව්වා. Happy birthday to you. Happy birthday, happy birthday. Happy birthday, happy birthday to you. අපි තීරණය කරා මේ ඔයාට මේ මොකද්ද? මොකද්ද තමයි? මෙයා ඔයා හොඳම යාළුවා. මෙයා අපි ඔක්කොගේ අපේ නැගින තරුව. අපි ඔයාට මේ අපි ඔයාට සම්මානයක් දෙනවා. හැන්ඩ් පොකෝ. සම්මානය. නෑ. thank you. Oh, ඒක නම් මාරු. විරුස්සා වගේ. ගන හොඳටම gift එක හොඳම tag එකක් හම්බෙච්ච නේද? අපි ඊට පස්සේ අපේ තෑගි ප්‍රදානයට අපි හිරුෂ මහත්මයාට ආරාධනා කරන මේ අවස්ථාවේදී Thank you, thank you. අම්මයි වෙල්ලේ කවද බංකෝ? වෙල්ලේ අනිත් පැත්තට. පියක් ගන්න. අම්මට සිදි. කප් එක දාපොන්නේ මෙම. අදින් තියෙන ඒ කප් එක දීපන් අර ෆොටෝ එක ගාවි. ඒක ලස්සනයි නේද? ඒක ලස්සනයි. උඹට සාමාන්‍යයෙන් කොල්ලේ කෙල්ලට දෙන්න දෙයක් ගත්ත තියෙන්නේ. මොකද්ද? බලන්න. ඒක නම් මාරුට හොඳලා හරි මොකක් කරන්නද දන්නේ නැහැ දෙයියනේ. මට බයයි නෑ දෙයියනේ. මේ අර ඇද ගන්න එකද දන්නේ කිව්වා. පෙට්ටියක් තියෙන කඩපන්. අපි ලස්සනට පෙට්ටි කඩන්න නම් දන්නේ නැහැ. මොනවද තියෙන්නේ? මොනවද තියෙනවද? අරපන්. එයාටත් ඔය විදිහටම හිරුවට කෑ ගහවන්න දෙනවා. ගෝතලයක් තින්නේ. උඹට හොඳට ඉවසීම තියෙනවා කරින්නවා. අයි. අතත් කැපෙනවා. දැන් කොයිද සීලෝටප් ගහුව මොකද මං හරියට බෝම්බයක් වගේ. බෝම්බයක් ගහනවා වගේ. අඩේ. ආන්ටි ෂූ පිට. අඩේ හිරුවා. අර කප් එක විසිනවා. හරි අපි ඊළඟ තෑගයට අපි තරංගා මෙනවියට ආරාධනා කරනවා. අයි අපි දෙන්නගේ හරි ඔව්. තරංගා මෙනියකෝ. අයියෝ. ඒක තියන්න එක දෙන්න එක කමන්නේ ඒක විසි කරලා දාන්න දැන්. වන්දනා. තරංගා මෙනවි. යන්න ඩයිම නේද අමුතුවෙන් වරේ. අරකට බලන්න. ඒක පත්තන්න මොකද බං ඔච්චර. කේ තියන්නේ. කොයිද හරි. හරි එපා ඒක දින්. ඒක වෙන්නවා මම මෙතන මන්ද කියලා බලවල ඉතින්. බලන්නකෝ මොනවද තියෙන්නේ කියලා I'm so shy. Yeah.
ඔයාලට ගොඩාක් ආදරේ ගොඩාක් ආදරේ අයියට යකට ගොඩක් ආදරේ. හරිද? අපි දැන් සින්දුවක් කියමු. අන්න හරි. යාගේ හිත නිවන භාවනාව ඉතින්